බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, පින්වත් ආනන්ද, මේ ධර්මයට සමහර අය හරි මනාපයි. කන් යොමු කරනවා. ධර්ම දේශනාවක් කෙනෙකුට කන් යොමු කරනවා, ඒකට කැප වෙනවා. සමහර අයට මේ බණ රුස්සන්නේ නැහැ. ධර්ම දේශනාව රුස්සන්නේ නැහැ. පින්වත් ආනන්ද, කුමක්ද සිතෙන්නේ? මේකට හේතුව මොකක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේ අපි දරා ගන්නවා. එහෙනම් ආනන්ද අහන්න. ආනන්ද, එක ගමකින් උපමාවකින් ආනන්ද මම මේක කියලා දෙන්නම්. එක ගමකින් ඈත ගමකට මිනිස්සෙක් යනවා. රස්සාවල් කරගෙන ඔහේ ඉන්නවා. එන අයට කතා බහ කරනවා. එයාගේ වැඩේ කරගෙන ඉන්නවා. කලාතුරකින් කාලයකට පස්සේ අර පැරණි ගමෙන් කෙනෙක් එනවා. අර කෙනා ඉන්න පැත්තට. එයත් එක පොඩ්ඩක් කතා කරලා අහනකොට එයා කියනවා, මේ කොහොමද ඔබ? දැන් හොඳම උදාහරණයක් කියන්න මම දැක්කා. මම මේ වචනවල සාමාන්‍ය මිනිස්සෙක් වචන ප්‍රකාශ කරනකොට මම මේ වචනවල බර ගැන හිතනවා. කොයි අදහසකින්ද කියන්නේ කියලා. මම දැක්ක දැන් නිවේදක මහත්තයා මං ගැන කියනකොට වැලිමඩ කියන එක ටිකක් බර කරලා කියනවා. ඇයි? එතුමත් වැලිමඩ නිසා. ඇයි? අපේ කියන එකක්. අපේ කියන එකක් නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, අර පුරාණ ගමකට ගියාට පස්සේ ඒ ගමේදී අර කලින් හිටපු ගමේ කෙනෙක් මොන ගැහුනොත් ඒ දෙන්නගේ කතාව හොඳ යසාගේට යනවා. දෙන්න අතර හොඳට කතාව යනවා. ඒකට හේතුව මොකද්ද? ඒ දෙන්න කලින් එක ගමක හිටපු නිසා. ආන් ඒ වගේ තමයි පින්වත් ආනන්ද, යම් කිසි කෙනෙක් ධර්මයට සවන් දෙන්නේ, ධර්මයට පහදින්නේ, බොහෝ දුර ඉඳලා ධර්මය අහන්න එන්නේ, ඔව්හු සසරේ ධර්මයේ අසා ඇති නිසා. ඒ නිසා සතුටු වෙන්න. ඔබ අද මේ ධර්මය අහන්න පැමිණීම සසරේ පුරුද්දක්. මේ පුරුද්ද තුනුරුවන් සරණින් ආර්ය උපවාදයකට ලක් වෙන්නේ නැතුව, කල්පයක් නිරේ වැටෙන පාප කර්මයකට ලක් වෙන්නේ නැතුව, තුනුරුවන් සරණින් බේරිලා හිටියොත්, ඉන්ද්‍රිය ධර්මයන් මෝරා ගිහිල්ලා නම් දෙවියන් අතරදී හෝ ධර්මය අවබෝධ කරાવી. නොයසේනම් මෛත්‍රී බුද්ධ ශාසනය හරි ධර්මය අවබෝධ කරනවා කියන්න තියෙන සාක්ෂිය මේකයි. සත්පුරුෂයන් ඇසුරේ දැන්